අයිබෝවන් ශ්‍රී ලංකාව පොලිසිය ගැන කතා කරන බොහෝ දෙනෙක් කියනවා පොලිසිය බල්ලට ගිහිල්ලා නෙමෙයි බල්ලෝ පොලිසියට ඇවිල්ලා කියලා. මම පොලිසිය අවුරුදු 31ක් හිටියත් මට තාම හිතා ගන්න බෑ පොලිසිය බල්ලට ගිහිල්ලාද බල්ලෝ පොලිසියට ගිහිල්ලාද කියලා. මොකද පූර්ව නිගමනයකට එන්න බැරි කාරණා විටින් විට ඇති වෙන නිසා. හරිද? පොලිසිය අධිකරණයට බොරු කරුණු වාර්තා කරනවා විතරක් නෙමේ අධිකරණයේ දේපල පවා සොරකම් කරන තත්ත්වයට ශ්‍රී ලංකා පොලිසිය අද තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි විමල් ජයසේකර කිව්වේ ශ්‍රී ලංකා පොලිසිය දූෂිතයි කියලා. ශ්‍රී ලංකා පොලිසිය දූෂිතයි කිව්වන් පස්සේ මුන් කැමති නැහැ පොලිසිය මහවුන් කැමති නැහැ උන්ගේ දූෂිතභාවය කියන්න. එතකොට රෙද්දක් ඇඳගෙන ඉවරලා මීටින් වලට යන්න මහජනතාවට මුණ දෙන්න යාළුවන්ට මුණ දෙන්න විදියක් නැහැ. අර විමල් ජයසේකර මහත්තයා මෙන්න මේ පොලිසිය දූෂිතයි කියලා කියනවා. ඔයා කිව්වන් පස්සේ මුන්ට ඉන්න බෑ. උන් ඊළඟට කෙල්ලෙන් තමයි කරන්නේ. හරි ඒක කමක් නැහැ. ඒක දැන් උනානේ. මේ සිද්ධිය වෙලා තියෙන්නේ නාකොටික් එකේ හිටපු හේමාල් ප්‍රශාන්තගේ ගෝලයෙකුට මේක වෙලා තියෙන්නේ. හේමාල් ප්‍රශාන්ත ගාව නාකොටික් අධ්‍යක්ෂ ගාව වැඩ කරපු පොලිස් කොස්තාපල් කෙනෙක් එතනින් ස්ථාන මාරුවීම් යනවා මුලතිව් වලට. මුලතිව් වලට ස්ථාන මාරුවීම් ගියන් පස්සේ ඒත් ස්ථාන මාරුවීම ට්‍රාන්ස්ෆර් එක ලැබිලි වරලා මාසෙකට පස්සේ තමයි සිග්ගහල ඉඳිලි වරලා මේකා පොලිසියට රාජකාරී සඳහා වාර්තා කරලා තියෙන්නේ. ඒ වාර්තා කරලත් කියන්නේ ඇවිල්ලා ඇඟට වීගෝනියක් වැටුණා. ඔන්න ඔහොම මේ වගේ තත්ත්වයක් නිසා එන්නට උනේ නැහැ කියලා. රාජකාරී කරනකොට මිනිස්යාව රාජකාරී යොදවලා තියෙන්නේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ. මහේස්ත්‍රාත් අධිකරණයේ රාජකාරී කරමින් ඉන්නකොට මිනිහා හදිසියෙම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හමුවෙදි වරලා ඉල්ලනවා දවස් 3ක් නිවාඩු. මොනවාටද දවස් 3ක් නිවාඩු ඉල්ලන්නේ? වයිෆ් අම්මත් එක්ක තරහ වෙලි වරලා වයිෆ් ගෙදරින් ගිහිල්ලා ටෙලිෆෝන් එකවත් ආන්සර් කරන්නේ වයිෆ් බලන්න යන්න ඕනේ කියලා. පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් සානුකම්පිත හේතුන් සලකා බලලි වෙරලා එහෙම කවුරු හරි ඉල්ලීමක් කරොත් එහෙම ඒවට සලකා බලන තත්ත්වෙකුත් තියෙනවා. මොකද පොලිසියේ ඔක්කොම තක්කඩි නෙමෙයිනේ. හොඳ බැදගත් මිනිස්සු ඉන්නවා. නමුත් දින 3 නිවාඩු අරගන්නට යෝජිත වෙන්නේ සහකාර පොලිස් අධිකාරීවරයාට ලීව් ඇප්ලිකේෂන් එකක් දාලා තමයි මේක අරගන්න ඕනේ. ක්‍රමවේදය කියා දුන්නා. ඒ ක්‍රමවේදය අනුගමනය කරන්නේ නැතුව මූ පොතේ අවුට් එක දැම්මා. පිටවීමේ සටහන් දාලා ඉවරලා යනවා. මේ කාලය අතරතුරේදී දෙවනිදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා පොලිසියට පැමිණිලි කරනවා බයිසිකල් දෙකක ටැංකි දෙකක් සහ වෙනත් උපකරණ ගලවගෙන ගිහිල්ලා කියලා. එතකොට අධිකරණ භූමියේ තියෙන්නේ මොනවාද මේ භාණ්ඩ? මෙව නඩු භාණ්ඩ තියෙන්නේ. මේ නඩු භාණ්ඩ කියන්නේ නඩු අවසාන වෙනතෙක් ඒව සුරක්ෂිතභාවයේ තියෙනවා. විනාශ කරන දේවල් විනාශ කරනවා. එහෙම නැත්නම් නඩුවෙන් පස්සේ මුදාහැරීමේ නියෝග ආවොත් එහෙම ඒව මුදාහරිනවා. ඇතැම් නඩු භාණ්ඩ රාජ්‍ය සන්තක වෙනවා. ඕක තමයි සිස්ටම් එක. මෙහෙම තිබුණු මේ නඩු භාණ්ඩ බයිසිකල් දෙකේ ටැංකි දෙකයි වෙනත් උපකරණ නැහැ කිව්වන් පස්සේ ගරු මහේස්ත්‍රාතුමාගේ CCTV හරහා චෙක් කරනවා. චෙක් කරනකොට පේනවා මෙන්න මේ පොලිස් කොස්තාපල් ඒ බයිසිකල් තියෙන පැත්තට යනවා පේනවා මෑන් මොන හරි ඔතාගෙන ඉවරලා පපුවට තුරු කරගෙන අරගෙන එනවා පේනවා. ඒ තමයි මේ ටැංකි දෙක තමයි මූ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් සාධනීය වෙලා ඔප්පුත් ඔන්න දැන් වුණා. ඔප්පුවෙන් පස්සේ පොලිසිය මෙයා ගිහිල්ලා තියෙනවා යනකොට අන්තිමේදී පොලිසිය කොහොම හරි සැකකරු අත්අඩංගුවට අරගන්න මගේ ගෙදරට වෙඩි තියපු අය තාම අත්අඩංගුවට ගත්තේ නැති වුණාට සැකකරු අත්අඩංගුවට ගන්න ඇත්තටම මිනිමැරුම් පවා සිදුනොත් එහෙම ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට වඩා ඉතාම ශීඝ්‍රයෙන් වේගවත් ඒ සැකකරු අත්අඩංගුවට ගැනීමේ බොහොම දක්ෂකම මගේ පොලිසියට ශ්‍රී ලංකා පොලිසියට තියෙනවා හැකියාව. දමන පොලිසියෙන් මෙයා ට්‍රැවල් කරනකොට මෙයා අත්අඩංගුවට අරගන්නවා. අත්අඩංගුවට අරගන්න මේ පොලිස් කොස්තාපල් මෙයා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. මෙයාට
මොකද මෙයා පොලිසියෙන් ගියේ නිසි ක්‍රමවේදයට නිවාඩු අරගෙන නෙමෙයි. එහෙම වුණාන් පස්සේ නිසි ක්‍රමවේදයට නිවාඩු ගත්තේ නැතුණන් පස්සේ ඔහුට හෝ ඇයට නිකුත් කරන්නට පුළුවනි සේවය අතහැර යාමේ නියෝග වැකේෂන් ඔෆ් ෆෝස් ඉෂුව කරන්න පුළුවන්. අන්න ඒ தත්ත්වය දැන්ට කෙරමින් පවතිනවා. මම කිව්වේ ඔන්න ඕක තමයි ශ්‍රී ලංකා පොලිසියේ තක්කඩින්නවා කියලා. හැබැයි ඔක්කොම නෙමේ හොඳ පොලිසින්දාරි මහත්තුරු චුට්ටක්වත් හිත රිදව ගන්න එපා. මං ඔයාලට ආදරේ. ඔයාලට මං විතරක් නෙමේ හොඳට රාජකාරී කරන කට්ටියට මහ ජනතාවත් ආදරේ. මහ ජනතාව රෙස්පෙක්ට් කරනවා. කටපුරා හොඳින් වැඩ කරන මිනිස්සුන්ට සර් කියලා කිව්වට කමන්නේ. එහෙම නැතුව කතා කරන්න දන්නේ නැති අය දූෂිත වැඩ කරන තක්කඩි පොලිස්කාරයොන්ට එකෙක්වත් සර් කියලා නම් කතා කරන්න එපා. අන්න ඒක තමයි ශ්‍රී ලංකා පොලිසියේ මේ අලුත්ම තත්ත්වය කියන්නට මට උනේ. හොඳයි. අපි ඊළඟ වීඩියෝ එකදී හමු වෙමු. මම දේශපාලඥ විමල් ජයසේකර. ජය වේවා.